ඉතින් සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද වීඩියෝ එක හරහා අරන් ඉන්නේ. ඉතින් කොහොමද AI ටෙක්නොලොජි එක යූස් කරලා ඔයාගේ සෝෂල් මීඩියා වැඩ සඳහා සහ YouTube channel එකක් තියෙනවා නම් ඒක සඳහා කොහොමද ගොඩක් attractive hires click through rate එකක් තියෙන thumbnail එකක් generate කරගන්න කියන එක සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. කොහොමද A to Z සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සෑම කාරණාවක්ම කතා කරනවා. ඉතින් වීඩියෝ ස්කිප් නොකර අනිවාර්යෙන් බලන්න මතක් කරනවා. ඉතින් දැම්මම channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මතක් කරනවා channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. එතකොට ඔයාට මේ වගේ වටිනා වීඩියෝ එකක් අපි upload කරපු සැනින් නැරඹීමේ හැකියාව ලැබෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකේ මුලින්ම කියන්න ඕන දේ තමයි මම මේ සඳහා use කරපු platform දෙක තමයි ChatGPT සහ Google Flow කියන එක. ChatGPT එකෙන් මම කරේ prompt එක generate කරගත්තා මට ඕන වැඩේ සඳහා. ඊට පස්සේ කරපු දේ ඒ prompt එකට අදාළව අපි thumbnail එකක් generate කරගෙන සඳහා Google Flow කියන site එක use කරා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ එකේ පේන ආකාරයට මම Chrome browser එකේ tab එක open කරගත්තා. ඉස්සෙල්ලාම මම type කරගත්තා ChatGPT කියලා Google එකේ search කරගත්තා. ඊට පස්සේ එන site එකේ Google එකේ search කරපුවාම එන first site එකට මම log වුණා. ඊට පස්සේ ChatGPT එකේ ඔයාගෙන් අහනවා කොහොමද login වෙන්නේ කියලා. login වෙනකොට ඔයාට පුළුවන් ඔයාගේ කැමති Google account එකක් දීලා email account එකක් දීලා ඔයාට log වෙන්න ChatGPT එක සඳහා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වීඩියෝ එකේ පෙනෙන ආකාරයට browser එකේ ඔයාට මෙන්න මේ වගේ box එකක් open වෙනවා. ඒ box එකේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පේන්න තියෙනවා plus icon එකක් තියෙනවා. අන්න එතන තියෙනවා එතනින් උඩ තියෙනවා generate image හෝ create image කියලා තියෙනවා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ generate image කියන එක ගන්න. generate image කියනකොට ඔයාට පුළුවන් මුලින්ම මම මේ description එකේ දාලා තියෙන first prompt එක පළවෙනි prompt එක ගන්න පුළුවන්. ඒ prompt එක copy and paste කරනකොට ඔයාට Google Lens වගේ app එකක් use කරලා මේක screenshot එකක් අරගෙන description එකේ තියෙන පළවෙනි prompt එක copy and paste කරගන්න පුළුවන්. comment section එකේ දාලා තියන්න මේ prompt දෙක මේ සඳහා use කරපු prompt ටික. එතකොට ඔයාට පළවෙනි prompt එක අරගෙන ඔයාට ChatGPT එකේ එහෙම ගිහලා copy and paste කරන්න තියෙනවා. එතකොට පොඩ්ඩක් load වෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ දෙවෙනි prompt එක. මම දාලා තියෙන දෙවෙනි prompt එක අරගෙන ඉවරලා ChatGPT එක උඩ තියලා වෙලා ChatGPT එකේ තියෙන box එක උඩ තියලා වෙලා ඔයාට තියෙන ඔයාගේ වැඩේට අදාළ ඔයාට අවශ්‍ය කරන YouTube වීඩියෝ එක හෝ ඔයාට කැමති social media post එක design කිරීමට අවශ්‍ය title එකක්, ඒ කියන්නේ topic එකක්, මාතෘකාවක් වෙනස් කරගන්න ඕන. මම දාලා තියෙන මාතෘකාව title කියලා තියෙන තැන එතන erase කරලා ඔයාට ගැලපෙන title එක ඔයා කරන්න යන වීඩියෝ එකට අදාළව හෝ ඔයා generate කරන්න යන post එකට අදාළව ඔයාට කරන්න තියෙන්නේ එතනට ඔයාගේ ගිහිල්ලා ඔයාගේ title එක වෙනස් කරන්න. ඊට පස්සේ ChatGPT ගේ arrow mark එකේ පහළ තියෙන arrow mark එක click කරපුවම ඊතල සලකුණ click කරපු ගමන් ඔයාට prompt එකක් generate වෙනවා. ඒ generate වෙන prompt එකේ තවදුරටත් ඔයාට පහළට ගියම ChatGPT එකෙන් ඔයාගෙන් අහනවා ඒක සිංහල ඉංග්‍රීසි font දෙන්නද, advanced mode එකක් දෙන්නද, මොන color use කරන්නද, ඔයාට ඒ වගේ changes කරගන්න ඕන නම් ඒකත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට වැඩි changes ඕන නැත්නම් ඔයා දෙවෙනියට ආපු prompt එක ඔයාට copy කරගන්න තියෙන්නේ උඩින් ඉඳන් පහළට යන copy කරගෙන ඉවරලා ඒක එහෙමම තියාගෙන ඔයා new tab එකක් open කරගන්න ඕනේ. මේ වීඩියෝ එකේ පෙනෙන ආකාරයට Chrome browser එකේ new tab එකක් open කරගන්න ඕනේ. එතන ඔයා type කරගන්න ඕන Google Flow කියලා. Google Flow කියලා type කරගත්තට පස්සේ ඔයාට website එකක් open වෙනවා. website එකේ පළවෙනියට එන site එක Google එකේ පළවෙනියට එන site එක උඩ click කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඒකට load වෙනවා. load වුණාට පස්සේ create new project කියලා මේ වීඩියෝ එකේ පෙනෙන ආකාරයට create new project එනවා. ඊට පස්සේ ඒකේ plus icon එක ගාව click කරපු ගමන් අර ChatGPT වගේම AI platform වල වගේම ඔයාට box එකක් එනවා. පහලින් පේනවා ඔයාට box එකක් එනවා. ඒ box එක ඇතුලේ ඔයාට තියෙන plus icon එකක් එක්ක text to image කියලා. ඔයා එතන text to video මොකක් හරි තියෙනවා. එතන ඔයා click කරපු ගමන් ඔයාට ඒක පහළට තියෙනවා create image හරි generate image කියලා එකක් හරි තියෙනවා. එතකොට අන්න එතනට select කරගන්න ඕන ඔයා create image generate image කියලා. ඊට පස්සේ ඔයාට ඒ thumbnail එක ඕන කරන ratio එක short video එකක් නම් 9:16 ගන්න පුළුවන්. long form video එකක් කියන්නේ දිගු video එකක් නම් ඔයාට ගන්න පුළුවන් 16:9 කියන ratio එක select කරන්න ඕන. ඔයාට thumbnail එක අවශ්‍ය කරන ratio එක post එක අවශ්‍ය කරන ratio එක ඔයා select කරන්න ඕන. ඊට පස්සේ ඔයාට thumbnail කොච්චරක් ඕනද? 1ද 2ද 3ද 4ද කියලා තියෙනවා. මම දෙකක් වගේ මෙතන select කරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි Veo 3.1 fast කියන එක select කරන්න ඕන. Nano Banana Pro එක තියෙන Veo 3.1 කියන එක select කරන්න ඕනේ. කාට හරි Pro version එක buy කරන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවනේ ඒකටත් මම ඉදිරියේදී වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න ඒකින්ද Pro version එක කොහොමද කිසිදු මුදලක් ගෙවන්නේ නැතුව monthly time period එකට buy කරන්න ආකාරයත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු.
ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ VO 3.1 කියන එක සිලෙක්ට් කරලා අර කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක එතන පේස්ට් කරලා ඔයාගේ ක්ලියර් ඉමේජ් එකක් ඔයා ඉදිරිය බලා ඉන්න ෆොටෝ එක ගන්න ගොඩක් දුරට හොඳයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ එතන තියෙන ප්ලස් අයිකන් එකක්. ප්ලස් අයිකන් එක ගාවට ගිහලා ඔයාගේ ඉමේජ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතනදී ඇඩ් කරගන්න ඉමේජ් එක මම වෙන්න ඕනේ. ඔයාට ඉදිරිය බලාගෙන ඉන්න ෆොටෝ එක ගන්න ගොඩක් වෙලාවට හොඳයි. thumbnail එකට හොඳට ක්ලියර් ඔයාගේම ලුක් එක තියෙන එකක් එනවා. එතකොට අවුට්පුට් එක. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ෆොටෝ එක ඇඩ් කරගෙන ඔයාට ඊතල සලකුණ ගාවට ගිහලා ඔයාට ජෙනරේට් දෙන්න තියෙන. එතකොට ඊටම සුළු කාලෙකින් ඔයාට අවශ්‍ය කරන thumbnail ගාන නිර්මාණය වෙනවා මේ වීඩියෝ එකේ පෙනෙන ආකාරයට. ඉතින් ඒකේ තව දුරටත් වෙනස්කම් කරන්න ඕන නම් නැවතත් මේ ප්‍රොම්ප්ට් එක ක්ලික් කරලා රීජෙනරේට් දෙන්න පුළුවන් නැත්නම් රීඩූ කියලා දෙන්න පුළුවන්. එතකොට නැවත පොඩ්ඩක් වෙනස්කමක් වෙලා ආයෙ ජෙනරේට් වෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තමයි ඔයාට දැන් ටයිටල් එකේ තියෙන ලෙටර්ස් වල අකුරු මොන හරි ඒවට කලර්ස් සිලෙක්ට් කරනකොට බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක එහෙම ලිමිටඩ් කරගන්න ඕන. ඔයාට දාන්න පුළුවන් රෙඩ් ග්‍රීන් බ්ලැක් වගේ කලර්ස් වලට ඔයා ආස කරනවා නම් නැත්නම් yellow කලර්ස් ආස කරනවා නම් ඔයාට දාන්න පුළුවන් ඒ ප්‍රොම්ප්ට් එකම ටයිප් කරලා use red green black colors only වගේ ඒ වගේ ඔයාට දෙන්න පුළුවන්. ඊළඟට විශේෂම දේ තමයි මේ image generate කරනකොට සිංහල language එක 100%ක්ම මේ ඒ platform වලට දැන් support කරනවා. ඒ නිසා ඔයාලට සිංහලෙන් හෝ සිංහල අකුරු වලින් හෝ සිංහලෙන් කියන දේ ඉංග්‍රීසි අකුරු වලින් හරි ටයිප් කරන්න පුළුවන්. අර message කරන ආකාරයට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. සිංහල ලොක් වෙන්නේ නැහැ. ඔයාට සිංහල අදහස උනත් කමෙන්ට් කරලා ඔයාගේ creative thinking එක use කරලා මේක තවදුරටත් advance කරගන්න පුළුවන්. ඔයාට අලුතෙන් prompt generate කරගන්න පුළුවන්. ඔයාට අදාළව ඔයාගේ අවශ්‍ය කරන ඔයාගේ නිර්මාණශීලීත්වය use කරගන්න පුළුවන් මේ වැඩේට. එතකොට ඔයාට ඒ ටෙක්නොලොජි එකෙන් ඔයාගේ නිර්මාණශීලීත්වයත් add කරගන්න ගොඩාක් creative output එකක් ගන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ? ඔයා ජෙනරේට් කරපු thumbnail එක පිළිබඳව ඔයාට ගැටලු තියෙනවා පහලින් අපි කමෙන්ට් සෙක්ෂන් එකේ ඒවා ගැන කතා කරමු. ඉතින් ඔයා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක වෙනස් වෙන්න ඕන දේවල් තියෙනවා ඒවත් පහලින් කමෙන්ට් කරගෙන වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාලා ඉදිරි වීඩියෝ ගැන කැමති නම් අනිවාර්යෙන් bell icon එක click කරලා subscribe button එක click කරලා තියාගන්න. මේ වීඩියෝ හොඳයි කියලා දෙනවා නම් ඔයාට යාළුවෝ අතර share කරගන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වටිනා වීඩියෝ එකකින් මුණ ගැහෙන්න තුරු අදට සමු ගන්නවා. සුබ දවසක්.